අපි දන්නවා මේ වර්කවුට් කරද්දී අනිවාර්යයෙන්ම මේ වේ ප්‍රෝටීන් එකක් ගන්න ඕනේ කියලා. දැන් සාමාන්‍ය හිතන්නකෝ ආගේ බර අණුව මොකද්ද බර සාමාන්‍ය 2.2 නැත්නම් 2.2 වගේ වැඩිලා සාමාන්‍යයෙන් අපි හදා ගන්න එයාට ප්‍රෝටීන් කොච්චරක් ඕනද කියලා. සාමාන්‍ය එවරේජ් හිතන්නකෝ දැන් මගේ බර 80යි නම් කිලෝ මට සාමාන්‍ය කිලෝ මේ ග්‍රෑම් 160ක්වත් ප්‍රෝටීන් ඕන. එතකොට ඔය 160 අපිට මේකෙන් දුන්නත් එකයි චිකන් වලින්ද මේ මොකද්ද සම්බිත්තරෙන්ද අදාළක් නැහැ. එතකොට මේ වගේ වේ ප්‍රෝටීන් එකක් ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔළුවේ තියා ගන්න ඕන දෙයක් තමයි කොස්ට ප්‍රෝටීන් ග්‍රෑම් එක හොයාගන්න. කියන්නේ ග්‍රෑම් එකකට කොස්ට එක කොච්චරද කියලා සාමාන්‍යයෙන් දැන් හිතන්න මේ ප්‍රෝටීන් එකේ 1 ග්‍රෑම් එකක් ගන්න මට සාමාන්‍යයෙන් ගිහිල්ලා තියෙනවා රුපියල් 17ක් 18ක් විතර. ඔය රේන්ජ් එක. එක ග්‍රෑම් ප්‍රෝටීන් එකකට. හැබැයි සමහරවල් මේක චිකන් එකෙන් දැම්මොත් මට සාමාන්‍යයෙන් 6ක් 7ක් යන රුපියල්. හිතන්නකෝ දැන් කෙලින්ම 10ක් අඩු වෙලා. දැන් ඩේලි සාමාන්‍යයෙන් මේ වර්කවුට් කරන කෙනෙක්ට මේක ඇත්තටම වර්ත් නැහැ. ඒකින් ඔළුව තියාගන්න මේක අපිට පහසුවට ඒ කියන්නේ සමහර වෙලාවට අපිට අර හදිසියට ගමනක් යද්දී ටක් ගාලා ස්කූප් එකක් දාගත්ත බිව්වා. ඒ වගේ දෙයකට ඇරෙන්න ඔයාලට චිකන් හදාගන්න පුළුවන් නම් මාළු හදන්න පුළුවන් නම් ඒ වගේ දේවල් පුළුවන් නම් ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් මේක ඇත්තටම අවස්ථාවක් ඇත්තෙම නැහැ.